හලෝ කොහොමද? ඔන්න ඉතින් අද මම ආවේ අකසකවල තියෙන හැරි පොටර් කැෆේ එක බලන්න. ඔන්න ඉතින් ඒ බිල්ඩින් එක ඉස්සරහම හැරි පොටර් හවුසස් වල ෆ්ලෑග්ස් දාලා තියෙනවා. ඉතින් හොයාගන්න හරිම ලේසි. කැෆේ එක තියෙන්නේ පළවෙනි තට්ටුවේමයි. ඔන්න ඉතින් මෙතෙන්ට එන්න තියෙන්නෙත් හරිම ලස්සන ස්ටේෂන් එකක් මැදින්. ඉතින් ඒ ස්ටේෂන් එක මම මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඕගලන්ට පෙන්නන්න. හැබැයි ඉතින් ඔන්න එකම දේ මෙතෙන්ට ගියහම ඕගොල්ලන්ට ඉන්න පුළුවන් ටයිම් ලිමිට් එකක් තියෙනවා. ඕගොල්ලෝ ඉතින් දවල් කාලේ ගියොත් ඕගොල්ලන්ට පැයයි විනාඩි 20කුත් රෑ ගියොත් ඕගොල්ලන්ට පැයයි විනාඩි 40කුත් ඉන්න පුළුවන්. මෙතන තුල ඉතින් හැරි පොටර් තීම් එකට ලස්සනට ඩෙකොරේට් කරලා තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මං කැෆේ එකට ගියේ මගේ කසින් නංගි යාගේ හස්බන්ඩ්ුයි එක්ක. මේ දෙන්නව ඕගොල්ලෝ තඳුරනවද කියලා ඉතින් පොඩ්ඩක් බලන්නකෝ. අපි ඉතින් උදෙන්ම මෙතෙන්ට ගියේ හින්දා අපි ඕඩර් කරේ සිම්පල් දෙයක්. අපි ඕඩර් කරේ ඩෙසර්ට් කීපෙකුයි ඩ්‍රින්ක්ස් කීපෙකුයි විතරයි. හැබැයි ඒ වුණාට මෙතන ඕගලන්ට ඕන නම් මේන් කෝසස් ගන්නත් තියෙනවා. මෙතන ඇත්තටම හරිම ලස්සනට කෝසි විදියට හදපු පුංචි කැෆේ එකක්. ඉතින් මම දැක්ක ගොඩක් ෆොරිනර්ස්ලත් මෙතන බලන්න මෙතෙන්ට ඇවිත් ඉන්නවා. ඔන්න ඉතින් ජපානයේ ඉන්න අපි වගේම තව හැරි පොටර් පිස්සු ඉන්නවා නම් අනිවාර්යෙන්ම මෙතෙන්ට ගිහින් බලන්න. ඔන්න ඉතින් හැරි පොටර් කැෆේ එකේ හරිම සතුටින් කාලය ගෙවපු අපි ඊළඟට තවත් තැනකට ගියා. ඒක බලමු ඊළඟ වීඩියෝ එකෙන්. බයි.